අඩ බලපන් අද අලුත් තනුබේ සම කරනවා. හරි හරි මල්ලි උඹ දාපන්කෝ. ආයි දාපන් ආයි දාපන්. ඇයි? ආයි දාපන් පිට. ආඩෝ එහෙම කරන්න එපා බං. මම උඹට කිව්වනේ 40ක් ගියා 40ක් ගියා. 2000ක් ආවා. ඔය් ඈ කවුද බං? කවුද බං ඌ? කෙට කාලා බං. ඈ ඇයි බං අර උදුවේ? උට පිස්සුද බං? ඇයි අර ආපේ වචාරියද? දන්නේ නැහැ ඔක සල්ලුවෙන් ගලන. තාම ඔලුවෙන් ගලවන්න බෑනේ බං කලිසම් ඔලුවෙන් ගලවන්නේ. ඈ මට සිරි කැට කාලා නේද? වල්ලිලා කට ගහනවා වගේ නේ. දාමු කටද? ගහමු ගහමු. ගහමු. රුපියල 20 වගේ හරියද? රුපියල දාන්න රුපියල. රුපියල ගහන්නේ නැහැ මෙහි. නෑ නෑ රුපියල නෑ ගහන්නේ. නෑ දාපන් ග්‍රෑප් දා දා රුපියල රුපියල දාන්න නෑ. දාපන් දාපන් රුපියල දාපන්. දෙන්නේ බලපන්. නෑ නෑ දාපන් දාපන් දාපන්. දාපන්. හරි. රුපියලද අඩු ඈ. අඩු වැඩි ඈ. හරි. කී අඩු. රහපන් රුපියලට ගන්න ලැජ්ජ නැත්නම්. අවුල නෑ රුපියලනේ බං. රුපියල වැඩක් රුපියල මොකද්ද? රුපියල මොකද්ද? 22යි. ඊය 22 දාන්න. 22 කරගන්න කවුද බං? කැට මේ මම වැඩි ඉස්සරහ වැඩි. මේ මුගේ සද්ද වැඩි වැඩි. ඔබ ලයින් දාගන්න අපෙන් ගමට ඇවිල්ලා. හරින්න ඒකත් උඹේනේ. බලපන්. අවුලක් නෑ මේ රුපියල් රුපියල් 22යිනේ බං ගියේ. මම දා උඹ අපි දෙන්න ගන්න උඹ එක දාන්න. කැටේ. උඩ හැමදාම කඩේ ගන්නේ. වැඩි. නාද බං. මේ ලයින් වැඩි දැන් මේ. ඔව් නේ. දා. ගන්දා බං. ඔක්කොම. ගහපන්කෝ. කොතෙන්ද කැටේ මල්ලි? ගහපන්කෝ. ආයක පිට ආය ගහපන්. එව්ව හොරේ. මූවන් මේ මුගේ ලයින් ඔව්, එක බලපන් මූ මූ. පිටින් ඇවිල්ලා. හරි ඒකත් ඒකත් අඩිනේ බං. හරි තවතින් දාන්න. හරි මල්ලි කන්සන්ට් එක ගලවමු එනවා. හරි. මොනවා කිව්වත් ගලවන්නේ නැහැ. හරි ගලමු. ගලවන්න දැම්ම. දාපන්. ඉතින්. වැඩ දිනනවා දාන්න. A few moments later. මල්ලි කැටේ. දැන් මේ ගන්නනේ. සුපිරි. දැන් තේරෙන්නේ බං අර දිව්වයිද කියලා. බාබන් රෙදිත් නෑ මොනවත් නෑ සල්ලිත් නෑ දැන් ගෙදර යන්නේ කොහොමද දැන් ඇත්තද ගැලෙවුණ අර සරමොළුවේ. දැන් ගෙදර යන්නේ කොහොමද රෑ වෙනකන් ඉඳලා යම. බලපන් ලැජ්ජාව බෑ. ඒ කීයද මේ මට දාන ඇඟට දෙන්නේ. උඹන් රෙද්ද බලපන් බඩගිනි ඒවා දැන් කීයද කිලෝකෝයි මේ නැගද තියන්නේ දන්නේ නැහැ බා. අවෙලාවක් තේරෙනවා කරේ. අංගුරා කීරමන් දෙන්නේ අංගුරා උඩ කලක් ගාපස් නැගිට බං. හො බල් අංගුරා අංගුරා අංගුරට අමාරු නොදෙනවා. තාම 9:45 බං 10:00 තව විනාඩි 30ක් තියෙනවා. ඈ දුවද බං එකෝ. 31 මට බඩගිනි ඒවා බඩගිනි නැද්ද බඩේ බඩගිනේ. ගාන්න ගාන්න එපා බඩගිනි බල්ලෝ. මොකද ඉන්නේ මේ මගේ වඩේ පණුව බන් දැන් කිරිබත් කිල්ල එක්ස්ට්‍රැක්ට් කරනවා බං. මම දන්නේ බං. ඔයි. අවෙලා තාම අවෙලාද? දැන් උඹ ආවේ නම් දැන් කී පාරක් කිව්වද කිය මම එකපාරක් කිව්වම ඇති. ආවේ වෙලාවක වෙලා බලන්න.
වෙද්ද අපේ වෙලා නේද? සාදේ තව වෙලා තියෙනවා. දෙක දෙන්න. අරු මොනවද වෙලාද? මේක හරියන්නේ නෑ බං. අවේලා වෙනකන් ඉන්න බෑ. ඉවර වෙනකන් ඉන්න බෑ. මම යනවා කැමරේද වැඩි. තාලා ගන්න බෑ දැන් ඒක ගන්න බෑ. ඔබට මරින්න නැද්ද බං? ඒ පිස්සෙන් දැන් එහෙම හරිනේ එහෙම ගන්න නෑ. නැගතාම ගන්න නෑ ඒක. ගන්න නෑ ඒක. ඒකද බං. දවා ඕන හිරේ බං බං. කො හිරේ බං. ජමයින් මොකද කරන්නේ? යා. කිරියෙන් පැණියෙන් ඉතිරෙන හෙළ අවුරුදු මංගල්ලේ රබන් සුරල් නාද තමයි ගම් ඇත්තේ ඔබේ තරහ මරහ දුරු වීලා හදවත් සෙනෙහෙන් බැඳෙන සාමය දෙන සුබලුත් අවුරුද්දක් වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා කැවුම් කොකිස් අතිරස පැණි මේසය උඩ හැඬවෙන්නේ වාරම් මැද ගමෙලනුන් හිනැහෙන්නේ අඹ ඇඳිලිතු පිටියේ පිරෙන්නේ සතුට සාමයයි හැමදා අපේ ගමට ගෙනෙන්නේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන හෙළ අවුරුදු මංගල්ලේ රබන් සුරල් යකෝ අනේ පොඩි සුදායේ නබ. තමයි ලොකු රචනවල පත්තු කරන හදන්නේ. කොහොමද බං ගැම්ම මල්ලි මේ රචන පත්තු කරන්න හැටිද? මෙහෙම පත්තු කරන්න බෑ. ඉතින් හයියක් තියෙන්න ඕනේ. අයියත් තියෙනවා. ඔව් බොස. පොඩි මල්ලි තේරෙනවා කිව්ව එක? තේරුණාද? ඉතින් හයිය තියෙන මේ පත්තු කරන්න ඒ වගේ ඕනේ මේ පත්තු කරන්න බෑ. පත්තු කළා හරිනේ. ලයින් දීලා අහුවෙන්න බෑ අපේ පොඩි සුදායට. හරි. ඔව්. මේ ඔබාගනින් ඔබාගනින්. අපි ලයින් දාගෙන ඉන්න. මේ වරේ යන්න මල්ලි රචන වල පත්තු කරන කියා දෙන්න. ආ යමන්කෝ අරින්කෝ මුතරේ. මල්ලි මෙහෙ වරේ වාඩියන් වෙද? ඔරලා. වාඩියන් මං කියා දෙන රචන පත්තු කරන දෙන්න. කියා දීපන් බලන්න වාඩියන්කෝ. ඉස්සෙල්ලාම මල්ලි ඒවා මේ මුල කොයිද කියපම් මේ පත්තු හරි හරි ඒකවත් දන්නේ නැහැ නේ පත්තු කරනවා මං හැමෝම බලන් ඉන්නේ. දන්නා කියන්නේ හරිද? මම සීන් එක වෙන්නේ බලපල් හොඳට ඒ හැම එකම තමයි ඉන්නේ ඉතින් මොකද්ද කරන්නේ පත්තු කරන හැමෝම බලන් ඉන්නේ. අවුලක් නැහැ. ගිනුකුල හොඳද කියලා බැලුවේ පිස්සෙද්ද කොයි පිස්සෙන් මුසාසරම නම් කී ඉන්න බෑ මුසාට. නිමුණා. නාල බං ගිනි කුරක් කතා කරලා තියාගන්න බෑ උඹට කතරගම රචන ගිනුකුල අවුල් කියලා තින්නේ. ආව ගිහිල්ලා ඉතිරෙන හෙළ අවුරුදු මංගල්ලේ රබන් සුරල් නාද ඇහෙන අපේ තමයි ගම් ඇත්තේ තරහ මරහ දුරු වීලා හදවත් සෙනෙහෙන් බැඳෙන සිරිලකට සාමය දෙන සුබලුත් අවුරුද්දක් වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ඔන්න ලබන්න ආව 2026 සිංහල අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා වයිඩ් ඇක්ෂන් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.